ඔයාලා දන්නවද වෙනස්ම රසක් තියෙන අපි කෑම කඩවලට ගියාම අපිට හම්බෙන මාළු කරිය හදන මෙන්න මෙහෙම තමයි මේ මාළු කරිය හදන්නේ. හායි ආදරෙන් පිළිගන්නවා Cook and Koira මගේ channel එකට. එහෙනම් ගම්මිරිස් ගොරක නැතුව මාළු හදන්න බෑ කියන අයට තමයි මේ වීඩියෝ එක. ඕනම මාළු වර්ගයක් මෙහෙම හදන්න පුළුවන් කියලා මම කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මුලින්ම මැටි වළඳක් ලිපෙන් තියලා අපි තෙල් ටිකක් එකතු කරගමු. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ ඒකට මම තලාගත්තු සුදු ලුණු ටිකක් එකතු කරනවා. ලුණු ටිකක් එකතු කරනවා. රස වැඩි කරගන්න කුරුඳුපතු කෑල්ලකුත් එකතු කරනවා. කරපිංච රම්පෙත් එකතු කරගන්න මේ වෙලාවේ මට තියෙන්නේ කරපිංච විතරයි. ඒ නිසා මම කරපිංච ටිකක් එකතු කරගන්නවා. චුට්ටක් රන්වන් පාට වෙනකන් මේ ටික හොඳට බැදගමු. රස වගේම හරිම සුවඳ මාළු කරියක් මේක. දැන් මිරිස් කුඩු මේස හැන්දක් විතර තෙලේ රත් කරගන්නවා. ඔයාලා ගන්න මාළු ප්‍රමාණය අනුව අඩු වැඩි කරගන්න මිරිස් කුඩු ගන්න ප්‍රමාණය. අනික මගේ ගෙදර අය සැරටත් කන නිසා මම පොඩ්ඩක් මිරිස් කුඩු නම් වැඩියෙන් එකතු කරා. ඊළඟට මස් කරි මේස හැන්දි දෙකක් එකතු කරනවා. අමතක නොකර මේ ස්පයිසස් එකතු කරනකොට ගින්දර අඩුවෙන්ම තියාගන්න. දැන් තියෙන්නේ මාළු ටික එකතු කරගන්න. මාළු ටික එකතු කරලා හොඳට කවලම් කරලා වතුර ටිකක් එකතු කරගමු. ඇඹුල් තියල් හදනවා තරම් අපි ගෙදර හදන මාළු තරම් ගොරක ගම්මිරිස් නම් ඕනි වෙන්නේ නැහැ. හැබැයි පොඩි ප්‍රමාණයක් ගොරක ගම්මිරිස් එකතු කරොත් මේ මාළු කරිය තවත් රසයි. මම ගම්මිරිස් කුඩු ටිකක් කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්න. මාළු ටික හොඳටම තැම්බුණාට පස්සේ විනාඩි 10කට විතර පස්සේ බොරේට තියෙද්දි ලිපෙන් බාගන්න. මේ මාළු කරිය හොදි වලට වඩා සාමාන්‍ය ග්‍රේවි එකකට තියනකොට තමයි ගොඩක්ම රස. ඔන්න ඉතින් දැන් තියෙන්නේ ඔයාලා හදලා බලලා අමතක නොකර කමෙන්ට් එකකුත් දාගෙන යන්න. අමතක නොකර මගේ channel එකත් එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම් බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි.